Hello everyone. අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද simple design එකක් තියෙන කේක් එකක් icing කරගන්නේ කියලා. ඉතින් මම මේ කේක් එකට අරගත්තේ layers 3ක් විදිහට එන කේක් 3ක්. සම්පූර්ණ බර කිලෝ 1ක්. සාමාන්‍යයෙන් අපි කේක් එක icing කරන්න කලින් කේක් බෝඩ් එකේ icing ටිකක් ගාගෙන තමයි කේක් එක අලවගන්නේ. මේ විදිහට බෝඩ් එකට අලවගත්තා. අලව ගන්න කලින් මම මේ කරන්නේ වටේට තියෙන කේක් කුඩු අයින් කරගන්න එක. මේක බටර් කේක් එකක් ඉඳ මට හිතුණා ඒකේ කලර් එකක් නැති නිසා මැදට දාන අයිසින් එකට පොඩි කලර් එකක් එකතු කරන්න. මම මේ කේක් එකට පාවිච්චි කරන්නේ පිලර් රෙඩ් කියන කලරින් එක, ෆුඩ් කලරින් එක රසාකෝ එකේ. ඉතින් මම මේ විදිහට හදාගත්ත අයිසින් වලින් මැද සෑන්ඩ්විච් කරලා තමයි කේක් ලේයර්ස් තුනම මම සෙට් කරගත්තේ. කේක් ලේයර්ස් ටික සෙට් කරගත්තට පස්සේ මගේ කේක් එකේ තියෙන සුදු පාට පසුබිමක් නිසා රෝස පාට එළියට එන්නේ නැති වෙන්න මම මේ විදිහට සුදු පාටෙන් සම්පූර්ණ කේක් එක කවර් කරගත්තා. මෙහෙම කවර් කරගන්න තව කාරණාවක් තමයි මේක අපි කියනවා කේක් එකෙන් අර කුඩු එළියට එන්නේ නැති වෙන්න අයිසින් කරගන්න අපි ඉස්සෙල්ලා මේ විදිහට කවර් කරගන්න ඕනේ කොහොමද? දැන් මේ අපි කරන්නේ ෆිනිෂින් කෝට් එකට අයිසින් ඇප්ලයි කරගන්න එක. මේ විදිහට අපි අයිසින් ටික කේක් එකට දාගෙන පැලට් නයිෆ් එකකින් තමයි මේක අපි හොඳට කෝට් කරගන්නේ. අපි මේ හදාගත්තු කේක් එකේ සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ අපේ උඩිනුයි යටිනුයි රතු පාට ෆ්‍රේම් එකක් ගිහලා තියෙනවා. මේ ෆ්‍රේම් එකට ගත්ත රතු පාටත් මම හදාගත්තේ පිලර් රෙඩ් කලරින් එකෙන්ම තමයි. හැබැයි වැඩි පෝෂන් එකක් දාලා. මට ඔයාලට පෙන්වන්න බැරි වුණා මම යූස් කරපු නොසල් එකේ හැඩය. හැබැයි මේක නිකන් ෂෙල් එකක් වගේ එන්න තමයි මම යූස් කරේ. ඒ වගේම දැන් යට කොටස ෆ්‍රේම් එක කරලා ඉවර වුණාට පස්සේ ඒ විදිහට මම උඩත් ෆ්‍රේම් එක කරගත්තා. ඊට පස්සේ රතු පාට ෆ්‍රේම් එකට ඇතුලෙන් මම සුදු පාට ෆ්‍රේම් එකකුත් ඒ විදිහටම යවුවා. ඒකට මම භාවිතා කරේ ස්ටාර් නොසල් එක. උඩ ෆ්‍රේම් එකේ වගේම මම යට ෆ්‍රේම් එකේ රතු පාට ෆ්‍රේම් එකට උඩින් සුදු පාට ෆ්‍රේම් එකක් දාගත්තා. කේක් එකේ ඩිසයින් එක තිබ්බේ චෙරි ගෙඩි. ඉතින් ඒකට මම මෙන්න මේ විදිහට තමයි මේ චෙරි ගෙඩි ටික අයිසින් කරගත්තේ. ඒකට මම ගත්තේ රවුන්ඩ් නොසල් එකක්. කේක් එකේ යට ෆ්‍රේම් එකේ ඝනකම මදි වගේ මට හිතුන නිසා මම තව ෆ්‍රේම් එකක් ඒකටම ජොයින් කරලා පයිපින් කරගත්තා. කේක් එක අයිසින් කරලා ඉවර වුණාට පස්සේ මට හිතුණා මේ ෆ්‍රේම් එක තව චුට්ටක් මහතර ලොකුවට ආවනම් තව පෙනුම වැඩි වෙයි කියලා. කේක් එකේ ෆිනිෂින් එක බලනකොට සමහර තැන්වලට චෙරි ගෙඩි මදි වගේ දැනුන නිසා මම තව චෙරි ගෙඩි ටිකක් කේක් එකේ පයිපින් කරගත්තා. එතකොට මේක ඇත්තටම සිම්පල් කේක් ඩිසයින් එකක් ඕනම කෙනෙක්ට try කරලා බලන්න පුළුවන්.
ඉතින් දැන් මේ වීඩියෝ එකේ අන්තිම කොටසට තමයි අපි ආවිල්ලා තියෙන්නේ. දැන් කේක් එක අයිසින් කරලා ඉවරයි. තව චුට්ටකින් ඔයාලට ෆිනිෂින් එක බලා ගන්න පුළුවන්. මේ වගේ මගේ ඩේලි බ්ලොග්ස් බලන්න කැමති නම් මම subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඉතින් අදට ගිහින් එන්න. හැමෝටම thank you for watching. Bye.